ඔයාට ආදරේද? පොඩ්ඩක් හිතලා බලන්න. නිරෝගී ශරීරයක්ද හොඳ එහෙම නැත්නම් ලෙඩ වෙච්ච ශරීරයක්ද ඔයාට ඕනේ? පොඩ්ඩක් හිතලා බලන්න. ඉතින් හිතන ගමන් මේ වීඩියෝ එකත් බලන්න. ඉතින් අපේ ශරීරය ඇත්තටම අපිට හම්බෙච්ච తాවකාලික කාමරයක් වගේනේ. ඉතින් ඒ කාමරේ ඔයාලා කැමති ලස්සනට තියාගන්නද? කැතට තියාගන්නද? ඔයාලා අකමැති විදිහට තියාගන්නද? ඔයාලා සතුටු වෙන විදිහට තියාගන්නද? ඉතින් ඒක පොඩ්ඩක් කල්පනා කරන්න, හිතලා බලන්න. ඉතින් මේ ශරීරය, මේ කාමරය බන්ධනාගාරයක් වගේ තියාගන්නට ඔයාලට කැමතිද? ඉතින් ඒ කියන්නේ ඔයාලට කැමති දේවල් කරන්න බෑ, කැමති කෑමක් කන්න බෑ, කැමති තැනකට යන්න බෑ. ඉතින් ඒ වගේ ප්‍රශ්න ඇති වෙනවා ඔයාලගේ ශරීරය නිරෝගී නොවුනොත්. ඉතින් ශරීරය නිරෝගීව තියාගන්න නම් මොකද්ද කරන්න ඕනේ? ඉතින් මම අද කතා කරන්න යන්නේ ඒක ගැන. ඒ තමයි ව්‍යායාම. ඔයාගේ ශරීරය නිරෝගීව තියාගන්න නම් ඔයා අනිවාර්යයෙන්ම ව්‍යායාම කරන්න ඕනේ. ඉතින් ව්‍යායාම කරාම ඔයාට මොනවද ලැබෙන ප්‍රතිලාභ? ඔහොමම කල්පනා කරන්න. ඔයා ව්‍යායාම කරොත් ඔයාට මොනවද ලැබෙන්නේ? ව්‍යායාම නොකළොත් ඔයාට මොනවද ලැබෙන්නේ? නිතිපතා ව්‍යායාම කරන ඔයාට ඔයාගේ බර වැඩි වීම පාලනය කරගන්න පුළුවන්. ඒ වගේම මාංශ පේශී ශක්තිමත් කරගන්න, අස්ථි ශක්තිමත් කරගන්න පුළුවන්. හැබැයි ඒ විතරක් නෙමෙයි. තව මොනවද හම්බ වෙන්නේ? ඔයාගේ පරිවෘත්තීය ක්‍රියා ටික හොඳට පරිවෘත්තීය ක්‍රියා හොඳින් සිද්ධ වෙනවා. ඔයා හොඳට ව්‍යායාම කළොත්. හොඳින් පරිවෘත්තීය ක්‍රියාවලිය සිද්ධ වෙනවා කියන්නේ ඔයාගේ ප්‍රතිශක්තිකරණයක් වැඩි වෙනවා. ඉතින් ඒත් එක්කම ඔයාගේ තියෙන ලෙඩ රෝග හැම එකක්ම නැති වෙලා යන්න එක උදව් වෙනවා. ඉතින් කාලයත් එක්ක ඔයාට තිබුණ හෘද වාහිනී රෝග, දියවැඩියාව, කොලෙස්ටරෝල්, කියන අදියුදිර පීඩනය, ඒ වගේ තත්ත්වයන්, ඒ විතර නෙමෙයි ස්ථූලතාවය. ඉතින් මේ හැම දෙයක්ම, මේ හැම රෝගයක්ම නැති කරගන්න නම් ඔයා අනිවාර්යයෙන්ම මොකද කරන්න ඕනේ? ව්‍යායාම කරන්න ඕනේ. ඔය මම කියපු ලෙඩවලට අමතරව මේ කාලේ භයානකම ලෙඩේ අපිට හැමතැනම අහන්න දකින්න ලැබෙන ගොඩාක් අපි අසරණ වෙන රෝගී තත්ත්වයක් තමයි පිළිකා රෝගය කියන්නේ. ඉතින් ඔය පිළිකා රෝග තත්ත්වයන් උනත් හැදෙන්නේ නැතුව වළක්ව ගන්න අපිට මේ ව්‍යායාම ගොඩක් හේතු වෙනවා. ඉතින් ඒ විතරක් නෙමෙයි ඔයාගේ මනස නිරෝගීව තියාගන්න, මනස ශක්තිමත්ව තියාගන්න, ශරීරයේ ශක්තිමත්ව තියාගන්න ව්‍යායාම කියන දේ ගොඩක් වැදගත් වෙනවා. ඉතින් ඒ නිසා මම ඔයාලට යෝජනා කරනවා ලක්ෂ ගණන් සල්ලි වියදම් කරන්න බලන් ඉන්න ඔයාලා ලෙඩක් හැදුනහම ඉතින් ලෙඩ හැදෙනකම් බලන් ඉන්නේ නැතුව ඔයාගේ ඇඟ ගැන හිතලා ව්‍යායාම කරන්න අදම පටන් ගන්න.